සාදරයෙන් පිළිගන්නවද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ Flash Season 6 Episode 2. එන වැඩිගත නොදෙන වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. Episode 1 එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ ඉස්සරහට කාඩ් එකෙන් ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේ episode එක පටන් ගන්නේ කලින් episode එකේ වෙච්ච තැන ඉඳන්ම. ඉතින් බැරි කියනවා මම අවුරුදු ගාණක් ওই පත්‍රය දිහා බලාගෙන හිටියා. මුලින්ම දැනුන එක හිට මග පෙන්වීමක් වගේ. දැන් හැමදේම හරියටම සිද්ධ වෙනවා කියලා. ඉතින් බැරි කියන මම අතුරු දානොත් එහෙම මම කොහේ හරි තැනක ඉඳලා ජීවත් වෙලා ඉඳන් ආපහු එයා ළඟට එන්න විදියක් නැහැ කියලා. ඒත් මොන්ට කියන විදිහට එහෙම වෙන්නේ නැහැ. කියලා බැරි කියනවා. ඉතින් අයිරිස් කියනවා ජීවිත පිළිගෙන ගන්න බේරෙන්න ෆ්ලෑෂ් මැරෙන්න ඕනි. කියන එක මොනතරම් විකාර කතාවක්ද කියලා. ඉතින් අයිරිස් කියනවා ලිපියේ තිබුණා විදිහටම ෆ්ලෑෂ් අන්තිමට ටෝන් එක සටනට හිටියේ. ඉතින් බැරි කියනවා දැන් ලිපිය වෙනස් වෙලා. අයිරිස් කියනවා ලිපිය වෙනස් වුණා නම් අපිට තාමත් අනාගතේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් අයිරිස් අහනවා බැරිගෙන් දැන් මොකද කරන්නේ කියලා. බැරි කියනවා මම දැන් ඉවසනේ වගේ අද්දකින් බලා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ රැම්ස් ඇවිල්ලා ජාවාරම්කාරයෙක් හම්බ වෙන්න. ඉතින් මෙයා සල්ලි වෙනුවට පස්සේ ජාවාරම්කාරයා කියනවා සැලසුම වෙනස් වුණා. දැන් ගන්න ඩොලර් 5000යි. ඉතින් රැන්සිගා සල්ලි නැති නිසා එයා තුවක්කුව තරම් ආපහු යන්න හදනවා. මේ වෙලාවේ රැම්සි යව නවත්තන්න නිසා ජාවාරම්කාරයා රැම්සිව තල්ලු කරලා එයාට තුවක්කුව දික් කරනවා. ඉතින් එකපාරටම රැම්සි එයාගේ මෙටා හියුමන් බඩියෙන් මෙයාව මරලා දානවා. ඉතින් මේ වෙලාවේ සිස්කෝයි රැල්ෆ්යි ෆොස්ෆෙක් ඇවිල්ලා ෆොස්ගේ ජීවිතේ විඳින ගියා දෙන්නේ. ඉතින් සිස්කෝ යාට හදපු බෙහෙතකින් ෆොස්ගේ සුදු පාටය සාමාන්‍ය පාට හරවනවා. ඉතින් දැන් ෆොස් සාමාන්‍ය මිනිහෙක් වගේ. දැන් එයාගේ කඩානත් වෙනස්. ඉතින් මේගොල්ලෝ ඉන්නේ ෆොටෝ ගොඩක් තියෙන තැනකට. ඉතින් සිස්කෝ යනවා කැමිලාව හම්බෙන්න. ඉතින් සිස්කෝ ගිහලා කැමිලාගේ ගෙද දිනා ගන්න මේ චිත්‍ර ගැන ගොඩාක් වර්ණනා කරනවා. ඉතින් මේ තියෙන කැමිලාගේ ෆොටෝස්. ෆොස් නම් මේ එකකටවත් කැමති නෑ වගේ. ඉතින් කැමිලා අහනවා සිස්කෝගෙන් ඔයා කාවද එක්කගෙන ආවේ කියලා. ඉතින් සිස්කෝ ෆොස්ව පෙන්නනවා. ඉතින් ෆොස් එතන තිබ්බ එක චිත්‍රය දිහා බලලා කියනවා හරියට ටිෂු ගොඩක් වගේ කියලා. ෆොස් කියනවා එතන තිබ්බ ෆොටෝ එක දිහා බලලා මේක නිකන් හරියට ફોකස් කරන පින්තූරයක් ගන්න බැරි ඡායාරූප ශිල්පියෙක් වගේ කියලා. ඉතින් මේක කැමිලාට ඇහෙනවා. කැමිලා කියනවා ඕවා මගේ ඒවා කියලා. ඉතින් ෆොස් කියනවා ඒව හැම එකම දෙන්නේ නෑ කියලා. ඉතින් ගොඩක් දුක් දෙතුන කැමිලා කේට්ලාගේ අනිත් එක්කෙනා හැදෙන්නේ මේ විදිහට නම් එයා මගේ අනිත් දර්ශනයට නෑව සිට තමයි හොඳ කියලා මෙතන යනවා. ඉතින් CCPD එකේ සිතිල්ලා ජෝ කාර් නඩුවක් ගැන කතා කරනවා. ඉතින් මේකේ සැකකාරය තමයි ඇලෙක්ලා ගාසියා. එයා කාර් හොරගම් කරන තැන පවත්වාගෙන යනවා. ඉතින් එයාට තියෙන්නේ රේඩියෝ සංඥා පාලනය කරන්න පුළුවන් මිටා හැකියාව. ඊයේ සතියේ එයා කාර් එකක් කොල්ල ගන්න උත්සාහ කරලා ඒකෙන් කාර් එකේ පාලනය නැති වෙලා ඒක ඇතුලේ හිටපු කෙනා මැරිලා. ඉතින් මෙයා මැරිලා තියෙන්නේ පිච්චිලා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් එතන ගාසියා ඉඳලා තියෙනවා. ඉතින් සිතු කැප්ටන්ගෙන් ඉල්ලනවා මේකට උපරිම දැනුවත් ලබා දෙන්න කියලා. ගාසියාත් වලද පිළිගන්නවා. ඒත් එකපාරටම සිසිල්ට දැනෙනවා ගාසියා නිරජුසය කියලා. සිසිල් කැප්ටන්ගෙන් ඉල්ලනවා ගාසියාට අප ලබා දෙන්න කියලා. ඒත් එයා ඒකට කැමති නෑ. ඉතින් සිසිල් මේකට පොඩි කාලයක් ඉල්ල ගන්නවා. ඉතින් මේලා ස්ටාර් ලැබ් එකේ බැරි අනාගතේ යන සූදානම් වෙනවා. ඒ තයිරිස් කියනවා ඔයාට තනියෙන් එවන්න මොකද්ද වගේ කියලා. බැරි එයර්බඩ් එකක් හදාගෙන ගිඩියන් එක සම්බන්ධලා ස්ටාර් ලැබ් එකත් එක්ක කතා කරන්න. ඉතින් බැරි දුවන්න පටන් ගන්නවා. එකපාරටම එයාගේ ඉස්සරහින් බාධකයක් මතුවෙලා එයා ස්පීඩ් ෆෝස් එකෙන් එළියට විසිනවා. ඒ වෙලාවේ ලයිට් තුවාල වෙනවා. ඒත් ඔය තුවාලෙ ඉක්මනට හොඳින් යනන්නේ. බැරිගේ කකුල තුවාල වෙලා තියෙන්නේ නෙගටිව් ආරෝපණ වලින්. ඉතින් ගිඩියන් කියනවා මේ වැඩේට බැරිට නමතර 10ක් ඕනි කියලා. ඒකට තුන්වෙනි පුතුරුවේ ජේ ගැරිප්පත් ඕන වෙනවා. ඉතින් බැරි යනවා ජේ ගැරික් හම්බ වෙන්න. තුන්වෙනි පුතුරියට. ඉතින් ජේ ගැරික් අහනවා බැරිගෙන් මොකටද ඔයා කාල් තරණය කරන්න හැදුවේ කියලා. බැරි කියනවා ඉදිරියේ ඇති වෙන අවදානම් තත්ත්වය මගේ අද්දකින් බලා ගන්න ඕනි කියලා. ඉතින් ජේ කියනවා මේ පාර මම ඔයාලට බන්නේ නෑ. මොකද ඔයා කරේ හරිද? ඉතින් ජේ ගැරික් කියනවා බැරි තුවා වෙලා තියෙන ප්‍රතිපදාර්ථ වලින් කියලා. ඒකෙන් බැරි නැති වෙන්න උනත් තිබුණා කියලා. ඉතින් ජේ ගැරික් හොයාගෙන තියෙන හැම පුතියම අනතුරුයි කියලා. ඉතින් එයා ජේ දාගත්ත රෑකේ මතයලා බැරිට උදව් කරන්න හදනවා. එතකොටම එයාගේ බිරිඳිනවා. එයාව දැකලා බැරින්ට නම් මතක් වෙන්නේ එයාගේ අම්මා. ඉතින් ජේ අවුරුදු ගානකට කලින් ක්‍රමයක් හොයාගන්න ප්‍රතිපදාර්ථ විද්‍යාව හරහා ස්පේස් කෙනෙක්ගේ මනස යවන්න.
ඉතින් දැන් පෙන්වන්නේ සිරිල් ගාසියාගේ නඩුව ගැන සාක්ෂි වෙනවා. ඉතින් කැමිලා කියනවා ගාසියාට වීඩියෝ සංඥා පාලනය කරන්න පුළුවන්. අනික එයා එතන ඉඳලා තියෙනවා. ඒ සිරිල් නම් කියන්නේ එයාගේ බලය කියන්නේම ගාසියා නිර්දෝෂයි කියලා. ඉතින් මේ වෙලාවේ එතනට එන රැල්ෆ් හොයාගෙන තියෙනවා. මේ අනුතරේ මියගේ කියන හයිරම රිය අනුතරකින් පිච්චිලා නෑ කියලා. එයා හිතන නිකන් කලින් පුච්චලා වගේ කියලා. ඉතින් සිරිල් කියන තව සාක්ෂි හොයාගන්න ඕනේ කියලා. ඉතින් රැල්ෆ් අයිරිස් එක්ක අනුතර ඇසින් දුටු සාක්ෂිකාරයා හම්බෙන්න යනවා. හැබැයි එයාගේ දොරේ ලොක්කේ කඩලා. ඉතින් රැල්ෆ් අදිස්ත්‍යකුණ කියලා ගෙනාව එයාගේ ඇඳුමක් දාගෙන ඇතුළට යනවා. ඉතින් එතන මේ මිනිස්සයා මරලා දාලා. ඒත් එතන ගාතියක් ඉන්නවා. ගාසියා මේගොල්ලන්ට තීරණ කරන්න හදනවා. ඒ රැල්ෆ් විටාමාංජු ගත්ත නිසා ගාසියා වැරදීමකින් රැල්ෆ්ගේ මුහුණට බාර දීලා මෙතන යනවා. ඒත් එතනට ජෝ ආපු නිසා එයා ගාසියාව අල්ල ගන්නවා. ඉතින් දැන් පෙන්නන්නේ බැරිව. ඉතින් එයා ජේ කියනවා මම එයාට බොරු කියන්නේ නැහැ. හැබැයි ඔයාගේ මනස ප්‍රතිපදාවට විත්‍ය හරහා යන්නේ ගොඩක් අවදානම්. ඉතින් බැරි නම් කියන්නේ මේක ජීවිතය මරණයට අද සටනක් කියලා. මට මේක දකින්න ඕනි. ඉතින් බැරිගේ ඔළුවට ජේගේ ෆ්ලෑෂ් හෙල්මට් එක දාලා වැඩිය පටන් ගන්නවා. ඉතින් බැරිට පේනවා කේට්ලා සිස්කෝ අයිරිස් ප්‍රතිපදාවට විත්‍යයට අහු වෙලා විනාශ වෙලා යනවා. මිනිස්සු බිලියන ගණනක් විනාශ වෙනවා. ඒ දේ නවත්තන්න නම් බැරි මැරෙන්නම ඕනි. ඒත් එක්කම බැරිට ගොඩක් අමාරු නිසා තුන්වෙනි පුසුවේ බැරිගේ අම්මා ඒ හෙල්මට් එක ගලවනවා. ඒත් එයාට තාම සිහිය නැහැ. තුන්වෙනි පුසුවේ බැරිගේ අම්මා එයාට කවියක් කියනවා. එතකොට බැරිට සිහිය එනවා. ඉතින් බැරි කියනවා එයාගේ නහර පිච්චෙනවා වගේ කියලා. ජේ කියනවා එයාට දැනෙන මේ වේදනාව සාමාන්‍ය මිනිසෙක්ගේ වේදනාවට වඩා 10 ගුණයක් වැඩි කියලා. ඉතින් ජේ ආන බැරිගෙන් මොනවද දැක්කේ කියලා. බැරි කියන මරණයන් බිලියන ගාන, පුතු බිලියන ගාන ප්‍රතිපාද විද්‍යාවක විනාශ වෙනවා. මොන්ට කිව්වදී ඇත්ත කියලා. ඉතින් මේ වෙලාවේ ස්ටාර් ලැබ් එකේ එයා මගේ පිච්චුන මූණ රතු වෙලා. ඒ තිස්කෝ කියනවා එයාට කෙලින්ම පාර ජම්බුල කිරණ විදිලා කියලා. මේ වෙලාවේ මේගොල්ලන්ට තේරෙනවා ගාසියාට හැම තරංග වර්ගයක්ම පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් ෆොස් කියනවා රැල්ෆ්ට කොහොම හරි ටිකක් ගා ගන්න කියලා. ඉතින් රැල්ෆ් කියනවා මට කේට්ලා එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් ෆොස් මට කරන්න වැඩ තියෙනවා කියලා මෙතනින් යනවා. ඉතින් මේ වෙලාවේ ජෝ ගාසියත් එක්ක ප්‍රශ්න කරනවා. ඉතින් ජෝ අහනවා සාක්ෂිකාරයාගේ ඉදිරියට ගිහිලා මොනවද කරේ කියලා. ඉතින් ගාසියා කියන්නේ මම එහෙම ගියේ කාරණා දුර ගැන මම නෙමෙයි කියලා ඔප්පු කරන්න. ඉතින් ජෝ කියනවා ඒක පරීක්ෂකවරිය කරන්න ඕන වැඩක් කියලා. ඉතින් ගාසියා කියනවා මට ඕනි වාර්තාකාරණයක් වෙන්න. මට අත්දැකීම් ලබා ගන්න මේ කාලය හොඳයි කියලා හිතුණා. ඉතින් මෙයා කියනවා මම අර කාරණා දුර කරෙත් නෑ. සාක්ෂිකාරයා මැරුවෙත් නෑ. ඔයාලට මම පේන්නේ අපරාධකාරයෙක් වගේ. ඉතින් ජෝ කියනවා මට ඔයාව පේන්නේ අර බය වෙච්ච පුංචි කෙල්ල වගේ කියලා. ඉතින් මේ දාවේ මෙතන සිසිල් එනවා. එයා කියනවා ගාසියාට මට දැන් ඇත්තම කියන්න ඕනේ කියලා. ඉතින් ගාසියා කියනවා ඔයා මම කියනවා පිළිගන්නේ නැහැ. මට මගේ නීතිඥ ඕනේ කියලා. ඉතින් සිසිල් යනවා එළියට. ඉතින් සිසිල් කියන්නේ ජෝ පිළිගන්නේම නැහැ. සිසිල් කියනවා මට මගේ බලයෙන් දෙන්න ඕනේ යන නිර්දෝෂය කියලා. ඉතින් ජෝ කියනවා මම එයාව හුඟක් කලින් දන්නවා. සිසිල් නම් කියන්නේ සුළු අපරාධ තිබ්බට මිරුන් නම් කරේ නෑ කියලා. ඉතින් ජෝ මේක පිළිගන්නේ නැති නිසා සිසිල් වෙනදී යනවා. ඉතින් දැන් පෙන්නන්නේ බැරි. ජී ගැරි කියලාගෙන බිරිඳත් එක්ක බැරිවත් එකගෙන පළවෙනි පුතුවිට ඇවිල්ලා. ඉතින් මේ වෙලාවේ ජී ගැරිගේ බිරිඳ ඒ කියන්නේ බැරිගේ අම්මා අයිරිස්ගෙන් අහනවා බැරිත් මම දිහා බලන් හිටියේ ඔය වගේ කියලා. ඉතින් අයිරිස් කියනවා මේ පුතුවිය බැරිගේ අම්මා ඔය වගේ කියලා. ඉතින් මේකට ජීත් පුදුම වෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න යනවා මේ පුතුවිය ප්‍රතිබද්ධතා ලැබුණු කීයද බලන්න. පුතුවිය ස්කෑන් කරන්න. ඉතින් අයිරිස් අහනවා බැරිගෙන් අපි ඔලිවවයි කාරවයි එකතු කරගමු කියලා. අපිට අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බැරි කියනවා මම යාළුව අතහැරලා දාලා මරණය තෝරගන්නේ නෑ. ඒත් මම දැක්ක අනාගතයෙන් බිලියන ගන්න විනාශ වෙනවා. මම දැක්කෝ යවය කීට්ලවයි. මම දැක්ක හැමෝම මැරෙනවා. හැබැයි ඒක වෙන්නේ මම ඉන්න කාලගාම විතරයි. ඉතින් බැරි කියන මේ මිනිස්සු බිලියන ගාණක් ජීවිත බෙරින්නේ මගේ මරණයෙන් නම් මම ඒකට ලෑස්තියි කියලා. ඉතින් අයිරිස් කියනවා මම දන්නවා බැරි කවදාවත් මරණය තෝරගන්නේ නෑ කියලා. ජේන්දින් සහ දුකින් මෙතන යනවා. ඉතින් මෙතනට එන ජෝ අහනවා අයිරිස් කෝ කියලා. බැරි කියන එයා වැඩ කියලා. ඉතින් ජෝ අහන බැරිගෙන් වට මොකද්ද උනේ කියලා.
ඉතින් බැරි කියනවා ස්පීඩ් පෝස් එකේ පොඩි වැඩක් කරන්න ගිහින් පොඩ්ඩක් තුවාල වුණා කියලා. ඉතින් ජෝ කාරණා තුන ගැන නඩුවේ සිසිල්ට ඇලෙග්‍ර කාසය ගැන හැඟීමක් ඇතිලා කියලා කියනවා. ඉතින් බැරි තියෙන නඩු ෆයිල් එක පොඩ්ඩක් බලනවා. ඉතින් බැරි කියනවා ඉදිරියේදී දෙයක් සිද්ධ වෙනවා කියලා. මට මැරෙන්නම් වෙනවා කියලා. ඉතින් ජෝ බැරිට උපදෙස් දෙනවා. ඉතින් ජෝ කියනවා දවසක් උදේ මං වැඩ කරන ප්‍රදේශයේ ශබ්ද පැමිණිල්ලකට ඒ ප්‍රදේශයට ගියාම එකපාරට මගේ ඔළුව උඩින් වෙඩි උන්න වර්ෂාවක් ගියා. ඒත් නම් පහුදාත් ඒ ප්‍රදේශයට වැඩ කරන්න ගියා. ඉතින් ජෝ කියන්නේ අපේ වැඩවලට ශක්තිය ආරෝපණය වෙන්නේ අපේ ලාංඡන සංකේත වලින් කියලා. ඉතින් ජෝ කියන තමන්ගේ රාජකාරියට වඩා කැපකිරීම කරන්න ඕනි කියලා. ඒකට කියන්නේ නම්‍යශීලීතාවය කියලා. ඉතින් ජෝ ওই ටික කියලා මෙතන යනවා. දැන් පෙන්නන්නේ CCPD එක. ඉතින් සිසිල් ඇවිල්ලා ගාසියාගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ගාසියා කියනවා මගේ මේ මෙටාමාන්තු ගැලුවාම මට පේන්නේ රේඩියෝ තරංගයි ශුද්ධ තරංගයි ගාමා තරංගයි විතරයි කියලා. මම එදා අත්තරංග වල ගත්ත නිලධාරියා කිව්වා එයා කිව්වේ මට පිස්සු කියලා. ඉතින් සිසිල් කියනවා මට කියලා බලන්න කියලා. ඉතින් ගාසියා කියනවා එදා පාටිකල් ඇක්සලරේටර් පුපුරන දවසේ මම තනියම නෙමෙයි හිටියේ. මම හිටියේ මගේ සහෝදරියත් එක්ක. මම එයාගේ කල්ලෙන් අයින් වෙන්න හැදුවේ. ඉතින් අපි දැන ගහගත්තා. ඒ වෙලාවේ පාටිකල් ඇක්සලරේටර් එක පුපුරුවා. ඉතින් මාත් ඒ කිරණ වලට අහු වුණා. ඒත් මගේ සහෝදරිය මං හිතුවේ එයා මැරුණා කියලා. ඉතින් සිසිල් රැවුල්ට කෝල් එකක් අරන් බලනවා රැඳුම් මධ්‍යස්ථානයේ වාර්තා අරගත්තද කියලා. ඉතින් සිසිල් කියනවා ඇලෙග්ලා ගාසියාගේ සහෝදරිය එස්පෙරන්සා ගාසියා කියන නම තියනවද කියලා. ඉතින් රැවුල් හොයාගන්න එහෙම නමක් තියෙනවා කියලා. ඉතින් එයාව හොයාගන්නකොට එයාට සිහිය තිබුණේ නැහැ. ඊට පස්සේ නම ඉවත් කරපු සංවිධානයකින් එයාව අරගෙන. ඉතින් එකපාරටම CCPD එක කරන්ට් එක යනවා. සිසිල්ගේ ෆෝන් එකත් ඕෆ් වෙනවා. ඉතින් මෙතනට එක්ස්පීරියන්ස් ඇවිල්ලා. ඉතින් එයා කියනවා මට ඇලකිලා ගාසියාව ගෙනත් දෙනවා නැත්තම් පිච්චෙනවා කියලා. මෙයා මෙතන නිලධාරීන් ඔපුවටම ගහනවා. ඉතින් රයිඩ් බැරිට කෝල් එකක් කරන් මේක කියනවා. මේලා සිසිල්ගේ ගාසියා එක්ස්පීරියන්ස් එකට අහු වෙලා. එයා පහර දෙනකොටම ෆ්ලෑෂ් ඇවිල්ලා ඒ දෙන්නව බේර ගන්නවා. දැන් එක්ස්පීරියන්ස් ෆ්ලෑෂ්ට පහර දෙනවා. ඒත් ඒ තාප තරංග ෆ්ලෑෂ්ගේ උපරිම වේගයට වඩා 8 ගුණයක් වේගවත්. ඒ ෆ්ලෑෂ් විසි වෙලා ගිහිල්ලා වැටෙන්නේ CCPD එකේ සංකේතය ගාවට. ෆ්ලෑෂ්ට වෙලාවේ මතක් වෙනවා ජෝ කියපු උපදෙස්. ඉතින් ෆ්ලෑෂ් නැගිටලා එක්ස්පීරියන්ස් පහර දෙනකොට ඒ තරංග හරහා ගිහිල්ලා එයාට පහර දෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් විසි වෙච්ච පාර එයාට සිහිය නැහැ. බැරියටත් සිහිය නැහැ. ඉතින් දැන් වෙන්නන්නේ ස්ටාර් ලැබ් එක. ඉතින් දැන් බැරියට සිහිය ඇවිල්ලා. මේ වෙලාවේ රැල්ෆ් හොයාගෙන තියෙනවා. කාරණා තුලින් වෙනම කෙනා මරන්න එක්ස්පීරියන්ස් තමයි ගුලිට අරන් තියෙන්නේ. ඊළඟට එයා සාක්ෂි කරුන් අයින් කළා. ඉතින් දැන් බැරි කියනවා. එහෙම මිටායු වලගේ අයිති ප්‍රයෝජන ගන්න සංවිධානයක් තියෙනවා. දැන් මේකෙන් එයාලව ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් බැරි දකින්නවා ලැබ් එකේ තියෙන චිත්‍ර. ෆොස් කියනවා ඒක තමයි කලාව කියලා. ඉතින් බැරි යනවා මේවට සල්ලි කොහෙන්ද කියලා. ඉතින් ෆොස් කියනවා කේට්ලාගේ කාඩ් එකෙන් කියලා. ඉතින් දැන් පෙන්නේ ජෝගේ ගෙදර. සිහිල් මේ වෙලාවේ කියනවා මට මේ නගරේ මිටායු වල වෙනුවෙන් ආරක්ෂක නීතිඥයෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ජෝත් ඒකට කැමති වෙනවා. මේ වෙලාවේ අයිරිස් එයාගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා. ඉතින් මෙතනට ගාසියා එනවා. වාර්තාකාරණයක් වෙන්න. අයිරිසුත් ඒවා පිළිගන්නවා. ඉතින් දැන් පෙන්නන්නේ බැරිගේ ගෙදර. මේ වෙලාවේ ජේයි එයාගේ බිරිඳයි තුන්වෙනි පුතුවට යන්න ලෑස්ති වෙනවා. එයා බැරිට කියනවා දිගටම වීඩෙක් වගේ ඉන්න කියලා. දෙන්නගෙම සමුවල මෙතන යනවා. ඊට පස්සේ අයිරිස්ට බැරි කියනවා මොන දේ වුණත් ඔයව දාලා යන්නේ නෑ කියලා. හැබැයි මිනිස්සු බිලියන ගණනක ජීවිත බීරෙන්නේ ඒකින් නම් මම මගේ ජීවිතේ කැප කරනවා කියලා. ඉතින් දැන් පෙන්නන්නේ එපිසෝඩ් එකේ මුල වෙන්නම රෙම්සිව. එයා මරපු ජාවරංකාරය පරීක්ෂා කරනවා. එයාගේ ලේ සාම්පලයක් අරගෙන පරීක්ෂා කරනකොට මෙයාට සිහිය වෙලා රෙම්ස්ට පහර දීලා මෙතන යනවා. ඉතින් එපිසෝඩ් 2 එක මෙතන ඉවරයි. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් එපිසෝඩ් 3 එකෙන් හම්බුනොත් පුළුවන් තරම් ඉක්මනට 3 එක අරන් එන්න.